කියන්නේ සෛල විනාශ වුණු සෛල හදන්න ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ කරන්නේ අර වේදනාව නැති කරන જાතිය ඔපරේෂන් කරලා කැලි බද්ධ කරන එකනේ කරන්නේ. දැන් දනිස ගිහිල්ලා නම් දනිස දානවා. දැන් දනිස නමුත් දැන් මගේ ළඟ තියෙන බේත මේකේ පරණ නම දැන් ඒක මම එච්චර පාවිච්චි කරන්නේ මෘත සංජීවනි. ඒ කියන්නේ මැරුණු සෛල නැවත ජීවයක් දෙන්න පුළුවන්. දැන් අපේ වගේ දැන් බෙහෙතක් කරපු ගමන් ඔයාලට ඒ වෙලේ මේක තේරෙනවා. ඒ සෛල පණ ගහලා එනවා. දැන් ඔයාගේ මේ හරිය සෛල ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. එනේ භාගයට පණ ගිය අදින අයත් ඉන්නවා, සම්පූර්ණ පණ ගිය අයත් ඉන්නවා. දැක්කද මේ ටික? දැක්කද? ඒ වගේම දැන් මේ ටික මේ හරියත් එහෙමනේ. කකුල් වල මේ හරියත් එහෙමනේ. මේ දනිස් සමහරුවේ මැදිනේ බැලන්ස් නැති ගාත. කියන්නේ කකුල් දෙකට බර දීලා ඇවිදින්න බැරි අමාරුවක් ඇතිනේ. අන්න ඒකයි. එතකොට මේ උදරේ මෙතනක් තියෙනවා. මේ හරියට ආහාර දිරවන්නේ නැහැ. දැක්කද? සෛල විනාශ වෙලා තියෙන්නේ. දැන් එතකොට මේ හරිය වෙනකොට මේ මොලේ ශක්තිය අඩු වෙනවන්න ඕන. නිින්දයක් නැතිකම තමයි ඒක ප්‍රධාන. ඊළඟට ඩිමෙන්සියා වගේ බය විලි ඒ දහම ගැන හොඳ අවබෝධයක් නැත්නම් එතකොට මේ විනාශ වෙන්න එයා ටිකක් බය වෙන්න බලනවා. සසරටත් බය වෙනවා, බය වෙන්න බලනවා. දැන් මේවා වෙන්නේ නෝන සමහර වෙලාවට ওই කෑම වලින් එන විස ඊළඟට බෙහෙත් වලින් එන විස මේවට බලපානවා. මේ සෛල විනාශය දැන් අපි ඉතින් කොහොම හරි මේ ඒවැන් වෙන දැන් එතකොට අපේ වගේ ඖෂධයකින් ඒ විසත් අයින් කරන්න පුළුවන්. දැන් මේ මැරුණු සෛල නැවත වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා අපේ වගේ ඖෂධයකට. ඒක දැන් ඔයාට මේ වෙලාවෙම මම ඒක කරලා පෙන්නනවා. සමහර අය මේකට කියන්නේ මැජික් කියලා, මැජික් තෙල කියලා. දැන් අපේ වගේ බෙහෙතෙන් දැන් මම මේකට දාලා තියෙන ඉස්සෙවර කස්තුරි තෛලය කියලා. කස්තුරි ගොඩක් ඕන වෙනවා මේකට සංජීවනි. කස්තුරි ගොඩක් වටින ඖෂධයක්. ඒකෙන් වාට ප්‍රතිකාරය කරපු ගමන් ඒ වෙලාවේ ඉඳන් වාට දැනෙනවා වෙනස. ඒ කියන්නේ අනිත් ඒවාට යනවනේ මාසයක්මාරක්. ඒ කියන්නේ රුධිර නාල අවහිරත අයින් වෙලා අපේ ඖෂධයට හොඳට රුධිර නාල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලේ ඇවිල්ලා හෝමෝන ක්‍රියාත්මක වෙලා එවලම රිපෙයාරින් පටන් ගන්නවා. ප්‍රතිසංස්කරණය ආරම්භ නිදාගෙන හිටිය කට්ටිය ඔක්කොම ඇරෝගෙන ගිහිල්ලා බාගෙට පණ ගියාට පණ දීලා ඔක්සිජන් දීලා ඒක මේව කළ ගන්න. එවලෙම ඔයාට එතකොට මේ දැන් ඔයාගේ අවුරුදු වයස කීයද? 74 40 ගන්නට ගන්න පුළුවන්. එතකොට දැන් ඔය තව ඉතින් බෙනිෆිට් තියෙනවා. දැන් නිින්දයක් නැතිව එහෙම අඩු වෙනවා. හොඳට නිින්ද යනවා සැපට. ඊට හැම රැලි වෙච්චේවා. එතකොට ඔය හැම කළු වෙන ඒවා එහෙම අපේ තෙල් වලට හොඳට අඩු වෙනවා. ඒ වගේම වැඩිපුර ඔය මේද තැම්පත් වෙලා තියෙනවා නම් හදවතේ හරි කොහේ හරි නහරවල හරි ඒව ඔක්කොම අයින් වෙලා යනවා. ඉස්සෙල්ලම දකුණු අතේ මාපට ඇඟිල්ල. හරිද? මේ කට්ට දෙකට උඩින් කෙලින් යන්න ඕන ඇතුළට. මේ කට්ටේට බැලන්ස් තියෙන්න ඕන. මෙන්න මෙහෙම. මේ කට්ට දෙකට උඩින් නිතරම මේ වහලේ වද්දගෙන යන්න. හැබැයි ඇඟිල්ල පහත් කරන්න එපා වොන්ට වැඩිය. උස්සන්නත් එපා. කෙලින් යන්න ඕන. ඇඟිල්ල ශක්තිමත්ව යන්න ඕන. ඒක හොඳයි. ඒක ගන්නකොද? හරි. ඒ පාර හරි. ඉතින් මේ C2 C4 එකෙන් තමයි උරස් ප්‍රශ්නේ එන්නේ. ඊළාට කකුල් ප්‍රශ්නේ එන්නේ L1 එකෙන්. L1 L2 L ඒ ටිකෙන් තමයි. මේ තියෙන ડોක්ටර් කොන්ස්ටන්ටින් කරට්කෝ කියන මේ රසියන් ජාතික ප්‍රොෆෙසර් තමයි මේක කරන්නේ. මේ ඇමරිකාවේ තමයි එයාගේ අධීක්ෂණයේ යටතේ තමයි US වලින් තමයි මේ NASA එකේ සර්වර්ස් වලින් තමයි මේක එන්නේ මෙහෙට. ඒ විස්තරය තමයි මෙතන තියෙන්නේ. මේ දින වගේ ඕර එක. දන්නවද ඕර එක බලන්න? දන්නවද? චුට්ටක් දන්නවද? එහෙමද? ඕර කියන්නේ මොකක්ද කියලා දන්නවද ටික? ශක්ති වලල. කියලා දෙන්නවා කියන. ඉස්සලා මේ තරුණ ළමයිගේ ඕර එකක් පෙන්නනවා. මේ අවුරුදු 25 ක විතර තරුණ ළමයිගේ ඕර එකක්. රාග ක්‍රීඩකෙක් හොඳේ. මේ තියෙනවනේ ලස්සන දිදුල නිල් පාට. ඕකට පුණ්‍ය ශක්තිය කියනවා. සුවකාරක ශක්තිය කියනවා. විශ්ව ප්‍රාණ ශක්තිය කියනවා. මෝහය කියලාත් කියනවා. අපේ දැන් මම කියලා කෙනෙක් හදාගෙන ඉන්නවනේ අපි. ඒ මම ආරක්ෂා කිරීමේ ශක්තිය තමයි මේක. මම ආරක්ෂා කිරීමේ ශක්තියට හානියක් වෙනකොට මට තරහ යනවා. ඒක තමයි මේ රතු පාට ද්වේෂය. මම ආරක්ෂා කිරීමේ පද්ධතියට හොඳක් වෙනකොට සතුට වෙනවා. ඒක තමයි මේ රාගය කහ පාට. කහ පාට රාගය, රතු පාට ද්වේෂය, නිල් පාට මෝහය. මේ අඳුරු ඩාර්ක් කලර් එක තමයි අකුසල කර්ම ශක්තිය. නෙගටිව් එනර්ජි, පොසිටිව් එනර්ජි කියලා දෙකක් තියෙනවානේ. එතකොට අකුසල කර්ම ශක්තියයි කුසල කර්ම ශක්තියයි. එතකොට අකුසල කර්ම ශක්තිය එළියෙන් දුවන කමන්න ඇතුළට කාන්දු වෙන්න හොඳ නැහැ. මේ ළමයාගේ නම් එළියේ තියෙන්නේ. ඇතුළට ඇවිල්ලා නැහැ කොහෙවත්. එන්න බලාගෙන ඉන්නවා. දැන් අපි කාමරේ ලයිට් එක නිවුවොත් අඳුරට කියන්න ඕනේ නැහනේ වර අඳුර කියලා. අඳුර එනවනේ. නමුත් ලයිට් එක දාන්න අපිට වියදමක් යනවා. ලයිට් බිල් ගෙවන්න ඕන නේද?
ඒ ඔක්කොම කරන්න ඕන. නමුත් අඳුරට බිල් ගෙවන්න ඕනේ නැහනේ. අඳුර ඉබේනවනේ නේද? අන්න ඒ වගේ දැන් මේ ශක්තිය අඩු වෙනකොට අරවා ඉබේ එනවා නෙගටිව් එනර්ජි එනවා ඉබේ. ඉතින් එතකොට දැන් අපි බලමු ඔයාගේ දැන් ඕරක බලන්න දන්නවනේ ටික. පුණ්‍ය ශක්තිය, අකුසල කර්ම ශක්තිය, කුසල කර්ම ශක්තිය, මෝහය, ද්වේෂය, රාගය. රාගයෙන් මොකක්ද දෙන්නේ? සෙම. දේශයෙන් පිත, මෝහයෙන් වාතය. වාපිත්යෙන් මේක බැලන්ස් එකට තියෙන්න ඕන ඕරා එක. අන්බැලන්ස් වෙන්න හොඳ නෑ. දැන් අපි බලමු ඔයාගේ බැලන්ස් එකට තියෙනවද කියලා. කොහමද? හොඳයිද? සැපයිද? අන්න දැක්කද දැන් මේ ටිකේ ඔයාගේ මේ සෛල විනාශ වෙලා තියෙන්නේ. සෛල විනාශ වෙලා අනිවාර්යයෙන් මේ ඩාර්ක් එනර්ජි එක ආපු ගමන් ඉස්සෙල්ලම වෙන්නේ අපේ සෛල විනාශ වෙන එක. හරිද? සෛල විනාශ වෙනවා කියන්නේ අපි වයසට යනවා කියන එක. මේ පිටුරි ගන්න තියෙන මෙතන තියෙන. කියන්නේ සෛල විනාශ වුණු සෛල හදන්න ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ කරන්නේ අර වේදනාව නැති කරන જાතිය ඔපරේෂන් කරලා කැලි බද්ධ කරන එකනේ කරන්නේ. දැන් ධනිස කිල්ල නම් ධනිස දානවා. දැන් ධනිස නමුත් දැන් මගේ ළඟ තියෙන බේත මේකේ පරණ නම දැන් ඒක මම එච්චර පාවිච්චි කරන්නේ නූත සංජීවනි. ඒ කියන්නේ මැරුණු සෛල නැවත ජීවයක් දෙන්න පුළුවන්. දැන් අපේ වගේ දැන් බෙහෙතක් කරපු ගමන් ඔයාලට ඒ වෙලේ මේක තේරෙනවා. ඒ සෛල පණ ගහලා එනවා. දැන් ඔයාගේ මේ හැරි සෛල ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. එනේ භාගයට පණ ගිය අදින අයත් ඉන්නවා, සම්පූර්ණ පණ ගිය අයත් ඉන්නවා. දැක්කද මේ ටික? දැක්කද? ඒ වගේම දැන් මේ ටික මේ හරියත් එහෙමනේ. කකුල් වල මේ හරියත් එහෙමනේ. මේ ධනිස් සමහරවේ මැදිනේ බැලන්ස් නැති ගාත. කියන්නේ කකුල් දෙකට බර දීලා ඇවිදින්න බැරි අමාරුවක් ඇතිනේ. අන්න ඒකයි. එතකොට මේ උදරේ මෙතනක් තියෙනවා. මේ හරියට ආහාර දිරවන්නේ නැහැ. දැක්කද? සෛල විනාශ වෙලා තියෙන්නේ. දැන් එතකොට මේ හරිය වෙනකොට මේ මොලේ ශක්තිය අඩු වෙනවන්න ඕන. නිින්දයක් නැතිකම තමයි ඒක ප්‍රධාන. ඊළඟට ඩිමෙන්සියා වගේ බය වීලි ඒ දහම ගැන හොඳ අවබෝධයක් නැත්නම් එතකොට මේ විනාශ වෙන්න එයා ටිකක් බය වෙන්න බලනවා. සසරටත් බය වෙනවා, බය වෙන්න බලනවා. දැන් මේවා වෙන්නේ නෝන සමහර වෙලාවට ওই කෑම වලින් එන විස ඊළඟට බෙහෙත් වලින් එන විස මේවට බලපානවා. මේ සෛල විනාශයෙන් දැන් අපි ඉංග්‍රීසි බෙහෙත් ගත්තට හැම එකම සයිඩ් ඉෆෙක්ට් ඒගොල්ලෝම කියනවානේ මේ සයිඩ් ඉෆෙක්ට් තියෙනවා කියලා. එතකොට අපි දැන් කසාය බිව්වත් ඒවත් ඇති සමහර විට අපි දන්නේ නැහැ ඉතින්. ඉතින් කොහොම හරි මේ ඒවෙන් වෙන දැන් එතකොට අපේ වගේ ඖෂධයකින් ඒ විසත් අයින් කරන්න පුළුවන්. දැන් මේ මැරුණු මේ මොනවාද අපි කියන්නේ සෛල නැවත වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා අපේ වගේ ඖෂධයකට. ඒක දැන් ඔයාට මේ වෙලාවෙම මම ඒක කරලා පෙන්නනවා. සමහර අය මේකට කියන්නේ මැජික් කියලා, මැජික් තෙල කියලා. හෝමෝන ක්‍රියාකාරීත්වය 99%ට. ඒක හොඳයි ඈ. මානසික ශක්තිය 80%. 70 ඉඳන් 80 වෙනකම් මනුස්ස ලෝකේ කියනවානේ. 80 ඉඳන් 90 වෙනකම් දිව්‍ය ලෝකේනේ. ඔන්න 86ට තියෙනවා. 90 ඉඳන් බ්‍රහ්ම ලෝක. එතකොට මේ ආහාර දිරවීම 87යි. ශරීර ශක්තිය මදිටියක් 73යි. ඊළඟට බාහිර පරිසරයේ වරුතු දීම 95යි. ගැඹුරු නිින්දෙන් එන ශක්තිය තියෙනවා 77යි. එතකොට දැන් මේ කියන දන්නවනේ නේ තොරණ විස්තරේ බලා ගන්න පුළුවන්නේ. පාටෙන් තමයි ඔක්කොම අපිට දෙන්නේ සංඥා. මේ කලර් ලයිට් එකක් අතුනන්නේ නේද? රතු වුණොත් නවත්තන්න ඕන. ග්‍රීන් වුණොත් ඔරෙන්ජ් වුණොත් ලෑස්ති වෙනවා. ග්‍රීන් වුණොත් යන්න ඕන. අන්න වගේ තමයි. මේ තියෙන වගේ චක්‍ර ටික. මේ චක්‍රවල මූලාධාර චක්‍ර ගැන දන්නවද යන්නේ? මූලාධාර චක්‍රේ ජූල් වලින් තමයි ඒගොල්ලෝ ශක්තිය දෙන්නේ 5.9යි. ඒගොල්ලෝ කියනවා 4යි 6යි අතර තියෙනවා නම් නෝමල් කියලා. එනොන මම කියනවා ওই තියෙන චක්‍ර වලින් ලොකුම චක්‍රය තමයි අසනීප ස්ටාර්ට් කරන දෙන අසනීප හෙඩ්ක්වාටර්ස් එක. දැන් මේක 5.9 මතක තියාගන්න. මේ මූලාධාර ඒක 3ට ඉසිට පාදාන්තය දක්වන්නේ. ඊළඟට උදරයේ පහළ කොටස ස්වාධිෂ්ඨාන චක්‍රය 5යි ජූල්. ඊළඟට උදරයේ ඉහළ කොටස මණිපූර් චක්‍රය 5.3යි ජූල්. ඊළඟට හදවත පෙනහල්ල අනාහත චක්‍රය 5.3යි ජූල්. ඊළඟට විසුද්ධි චක්‍රය උගුර සොරනාල ශ්වසනාල 4.9යි ජූල්. මේක අඩු වෙලා තියෙන්නේ මේ 3.9 දෙක දෙතන. ඒ කියන්නේ ඇස් කන්නාස් ඒ ප්‍රශ්න ඇති. එතකොට ඒක 3.9 ජූල්. අජ්නා චක්‍රය කියලා කියන්නේ. ඊට සහස චක්‍රයේ මොළයේ සීකල්පනාව 100 දැනීම 5.5 ජූල්. එතකොට මේකෙන් 5.9යි 5.3යි. එතකොට මේ 3ටියෙන් පහළ තමයි වල ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. හරිද? එතකොට අපි යන් ඉස්සරහට. ආතතිය ස්ට්‍රෙස් 2.5යි ඒක නෝමල්. ඒගොල්ලෝ කියනවා 2යි 3යි අතර තියෙනවා නෝමල් කියලා ඔප්ටිමල්. එතකොට එනර්ජි එකත් 40 to 60 තියෙනවා. ඒගොල්ලෝ කියනවා නෝමල්. 50 කියන්නේ හොඳයි.
තව අවුරුදු 25ක් 30ක් දෙයියනේ කියලා වෙසක් බලන්න අවුරුදු කන්න පුළුවන්. හොඳේ. බය වෙන්න එපා. ඊළඟට මේ ඇවිල්ලා ඔයාගේ ඕගන් බැලන්ස් එක. ඒකත් හොඳයි වරදන්නේ. මේක ඇවිල්ලා ඔයාගේ බුදුහාමරගේ 10 වෙනි පාරමිතාව උපේක්ෂාව. ඒකත් තියෙනවා 50 ඉඳන් 100ට ඒගොල්ලෝ හොඳයි කියන 60ට තියෙනවා. ඊළඟට ඔයාගේ රිසර්ව් එනර්ජි එකක් තියෙනවා 77ට. මේ තියෙන්නේ ඔයාගේ අවයව ටික. මේ කොළපාට කලාපේ තියෙනවනේ හොඳයි සමහර ඒවා මේ ආහාර දිරවීමේ පොඩි ප්‍රශ්නයක් බඩවේලි මොකද තියෙනවද? තියෙනවා. මේ තියෙන ඔයාගේ 1 ඉඳන් 31 වෙනකන් අවයව ටික. මේ කොළපාට කලාපේ තියෙනවා නම් ඒගොල්ලෝ මෙහා ජූල් 4යි ජූල් 6යි අතර තියෙනවා නම් හොඳයි කියනවා. මම කියනවා 5ට තියෙනවා නම් ඉතා හොඳයි ඈ. මේ තියෙන 1 හෘද වාහිනී පද්ධතිය. හොඳයි 5ට කිට්ටු කරලා තියෙනවානේ. 2 හදවත. 4.5 පොඩි කොලෙස්ටරෝල් ගතියක් තියෙන කොලෙස්ටරෝල් බෙහෙත් බොනවද නෑනේ. නෑනේ. 3 මහා අන්ත්‍රය පොඩි ගතිය. මහා අන්ත්‍රය පොඩ්ඩක් අඩුයි. ආහාර දිරවීම වම් පැත්තමදි. 4 අග්න්‍යාසය 5 අක්මාව 6 පිටුරි ගන්ති අන්න පිටුරි ගන්ති උඩ ගිල්ල තියෙනවා. ඒ කියන්නේ ඔය අටකටු සම්බන්ධව අන්දිපත් වේදනා අතපය හිරි වැටිලි යන්නේ වගේ දේවල්. එතකොට උරස් සමාරු තුනට යමාරු නේද ඒවනේ. නේද? ජොයින්ට් පේන් ඒවනේ. ඊළඟට 7 8 ඔක්කොම මැදි ගානට තියෙනවා. මේ 6 පිටුරි ගන්ති 7 තයිරොයිඩ් ගන්ති 7 අදි උත්ත කියන පුරස්ති ගන්තියනේ. 8 පුරස්ති ගන්තිය 9 කොඳු වැට පෙළ 9 ඒකත් හොඳයි. කොඳු වැට පෙළ 15 කොඳු වැට පෙළ උරස් කලාප 11 උඩ ගිහලා තියෙනවා. ටික 12 උඩ ගිහලා. කොඳු වැට පෙළ ලම්බ කලාප මැද හරියයි සැක්‍රම් කියන්නේ අර අපි කියන්නේ සැක්‍රම් සයිටික අපේන්න එකේ ඉන්නේ වේදනාව. පැත්ත කකුල දිගේ යන වේදනාව. මෙන්න මෙතනින් ඇවිල්ලා මෙන්න මෙහෙම කකුල දිගේ යන වේදනාවක් තියෙනවා. එහෙම අමාරුව කකුලට බර දීලා විදින්න බෑනේ. උකුල්ලට එක්කම රිදෙන එක ඒගොල්ලෝ කියනවා. එතකොට මෙතන 16 අඩු වීමක් තියෙනවා. කන්නාසේ අර මේ සෙම මේ ගර්තවල සෙම ඒ ගතිය ඊළඟට 27යි 30යි 27 නම් දකුණු ඇස ආයි 28 වම් ඇස ආයි 30 මස්තිෂ්ක කලාප 30 මස්තිෂ්ක ඒ කියන්නේ මොළයට යන රුධිර ප්‍රමාණය මේ අපේ බෙහෙත් වලට ඔය හොඳ ගන්න පුළුවන් ලේසි. මේ තියෙන ඔයාගේ පෙනහල්ල 90%ක් තාම ක්‍රියාකාරී හොඳේ. 4 6 අතර තියෙනවා නම් මෙයා නෝමල් කියලා වැඩ. පෙනහල්ල නෝමල් කන්ඩිෂන් තාම හොඳේ. අර ප්‍රස්තාරය වගේ තමයි 4 6 අතර ඒක තියෙනවා ගන්නට. මේ පෙනහල්ල මහා බඩවැල 83යි යත් නෝමල් ශක්තිය ඉතුරු වෙලා තියෙන. ස්ටමක් එක ආමාශය නෝමල්. ස්ප්ලීන් එක පීහාව 89යි නෝමල් 5ට තියෙනවනේ. හાર્ට් එක 93යි නෝමල්. කුඩා ආන්ත්‍ර 98යි ඒකත් නෝමල්. බ්ලඩර් එක මුත්‍රායි 98යි නෝමල්. කිඩ්නි 85යි. ටිකක් වතුර හොඳට බොන්න. වතුර බොනම අදිත් දැන්නේ පොඩි ප්‍රමාණයක් අඩුයි. ඒක බෙහෙත් යන තරම් දෙයක් නැහැ. පෙරියකාඩියම හાર્ට් මසල් එක 95යි. පිත්තා 91යි. ගෝල් බැඩර් එක. liver එක 188. යන්තම් පැටලිව ගතියක් තියෙන පොඩි හිම්බෝවිය කැඳවුවා නහර. ඊළඟට මේ තියෙන හිස ඇතුලේ තියෙන වාගේ ආම්පන්න ටික. ඇස් කන් නාස් හකුදත් මහ මොළයට යන නහර හයිපතෙලමස එපිෆයින්ස් පිරියුටි ගන්ති ඔක්කොම මොළේ ඔලු ගෙඩිය ඇතුලේ තියෙනවා. දැන් මේ හතරට අඩු වුණොත් තමයි නෝන මේ පාට එන්නේ ඔරෙන්ජ් කලර් එක. මේ තියෙන්නේ normal low very low increase high. මේ ටික තියෙනවා. හොඳේ ඊළඟට පිටුවට ගන්තිය පොඩ්ඩක් ඕව යනවා. මේවා දුර්වල වුණාම මෙයා බලනවා ඒවා මෙයා කවර් කරන්න. ඊළඟට මේ ඇවිල්ලා ඔයාගේ පපුව ඇතුලේ කොටස් ටික හෘද වාහිනී පද්ධතිය හදවත මස්තිෂ්ක ධමනි කිරිටක ධමනි පොඩ්ඩක් අඩුයි මේ. පොඩි හાર્ට් එකේ පොඩි ඔය කිරිටක ධමනි කියන්නේ කර්ව් මේවානේ. යුනිවර්සල්. ඉතින් මේවා මේ පොඩි තෙල් ගතියක් බැඳලා තියෙනවා හાર્ට් එකේ. හොඳේ. මෙහෙම තියෙන මේවා යනවා මේ මුල් වගේනේ තියෙන්නේ. ඔය පොඩි තෙල් ගතියක් බැඳලා තියෙනවා. ඒක තමයි අර කියන්නේ මේක කිරිටක ධමනි කර්නල් වෙසල් එක. ඊළඟ මේ තියෙන උගුර සොරනාල සොසනාල ඒවත් පොඩි අඩුවක් තියෙනවා. ඒ කියන්නේ අර ගර්තවල හුස්ම වැකුම් කරන ගතිය. ඊළඟ මේ තියෙන වාගේ හෝමෝන් හදන ග්‍රන්ථි සෙට් එක. හයිපොතැලමස්, එපිෆයින්ස්, පිටියුටරි, තයිරොයිඩ්, පැන්ක්‍රීස්, ඇඩ්‍රිනල්, ස්ප්ලීන්. ඒකෙත් පැන්ක්‍රීස් එක ටුට්ටක් මදිනේ 80 ගන්නට ඇවිල්ලානේ. සීනි වලින් පරිස්සම් දැන්ට සීනි නැන්නේ. ඒවා ඉතින් ටිකක් කාබෝහයිඩ්‍රේට් කන්න එක පොඩ්ඩක් අඩු කළොත් හරි.
ඊළඟට මේ තියෙන වාගේ ස්පයිනල් කෝඩ් එක. අන්න ස්පයිනල් කෝඩ් එකේ පහළ ප්‍රදේශය ටිකක් ඕවර්හිට් වෙලා තියෙන සැක්‍රම් කොක්සිස්. ඒකට හේතුව මේ ඩයිජස්ට් සිස්ටම් එක. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය හරියට වැඩ කරන්නේ නැතිවම බඩ උෂ්ණ වෙනවා. බඩ උෂ්ණ වෙනකොට පිටකොන්ද රත් වෙනවා. පිටකොන්ද රත් වෙනකොට පිටකොන්දෙන් පහළට යනවනේ ස්නායු දිව වෙනවානේ කකුල් දක්වා. ඒව දුර්වල වෙනවා. මෙන්න මේ වගේ යන ස්නායු දුර්වල වෙනවා. අන්න එතකොට තමයි කකුල් අමාරුව එන්නේ. ඕක තමයි කියන්නේ මෙතන. ඒක තමයි වගේ නිදන්ගත රෝගී. බඩේ උෂ්ණ නැති කරන්නේ නැතුව මේක අපේ ඔය ඔයගේ ඇටකටු අමාරු හොඳ කරන්න බෑ. මේ liver, pancreas, gallbladder, appendix, abdominal, ඊළඟට මුත්‍රාශය, kidney, nerve system, ස්නායු පද්ධතිය, immune system, ප්‍රතිශක්තිය. ඒ ප්‍රතිශක්තිය ගන්න ටිකක් මදි මේ 84ට බෑලා nerve system එක 88ට බෑලා. මේ දිනවාගේ spinal cord එකේ C2 එකයි C4 එකයි L1 එකයි L2 එකයි L1 එක දුර්වල වෙලා osteoporosis ගතියක් තියෙනවා මෙතන. sacrum coccyx. ඒ ටික තමයි ඔන්න ඔය ටික බෙල්ලයි තුනටිය පහලයි නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ටික තමයි තියෙන ප්‍රශ්නේ. ඒකට හේතුව තමයි නෝනද විශේෂයෙන්ම දැන් ඔය දැන් ඉංග්‍රීසි බෙහෙත් වලට ගියොත් ඒවත් මම නරකයි කියන්නේ වේදනානාශකයි ඔපරේෂන් එක. ඒගොල්ලන්ට සෛල වර්ධනය කරන්න බෑනේ. දැන් අපේ වගේ බෙහෙතෙන් දැන් මම මේකට දාලා තියෙන ඉස්සෙවර කස්තුරි තෛලය කියලා. කස්තුරි ගොඩක් ඕන වෙනවා මේකට සංජීවනි. කස්තුරි ගොඩක් වටින ඖෂධයක්. ඒකෙන් වාට ප්‍රතිකාර කරපු ගමන් ඒ වෙලාවේ ඉඳන් වාට දැනෙන වෙනස. ඒ කියන්නේ අනිත් ඒවාට යනවනේ මාසයක් හමාරක්. ඒ කියන්නේ රුධිර නාල අවහිරතා අයින් වෙලා අපේ ඖෂධයට හොඳට රුධිර නාල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලේ ඇවිල්ලා හෝමෝන ක්‍රියාත්මක වෙලා එවලම රිපෙයාරින් පටන් ගන්නවා. ප්‍රතිසංස්කරණය ආර නිකන් නිදාගෙන හිටිය කට්ටිය ඔක්කොම ඇරෝගෙන ගිහිල්ලා බාගෙට පණ ගියාට පණ දීලා ඔක්සිජන් දීලා ඒක මේව කළ ගන්න. එවලම ඔයාට එතකොට මේ දැන් ඔයාගේ අවුරුදු වයස කීයද? 74 40 ගන්නට ගන්න පුළුවන්. එතකොට දැන් ඔය තව ඉතින් බෙනිෆිට් තියෙනවා. දැන් නිින්ද යන්නේ නැති ඒවා එහෙම අඩු වෙනවා. හොඳට නිින්ද යනවා සැපට. ඊට හැම රැලි ඒවා එතකොට ඔය හැම කළු වෙන ඒවා එහෙම අපේ තෙල් වලට හොඳට අඩු වෙනවා. ඒ වගේම වැඩිපුර ඔය මේද තැම්පත් වෙලා තියෙනවා නම් හදවතේ හරි කොහේ හරි නහරවල හරි ඒව ඔක්කොම අයින් වෙලා යනවා. තව ඉතින් පුළුවන් සාමාන්‍ය අක්මයි ෆැටි liver පොඩ්ඩක් තියෙන කියලා දිනවා ෆැටි liver තියෙනවා කියලා. ෆැටි liver තියෙනවා. මේ තියෙන මං කිව්වේ වෙලේ ෆැටි liver තියෙනවා කියලා. ඉතින් liver එක. ඒ වුණාට ඉතින් මෙහෙමයි ලංකාවේ 80%කට ඕක තියෙනවා. ඕක ඔයාට ඕක ආවෙම නැද්ද? බෙහෙත් වලින් මොනවාද? බෙහෙත් ඉදපුවේ. ඒ කටුව ගැහුවම ඕක වෙනවා කොහොමද? ඔය කටුව ගහන කට්ටියද ගොඩාක් ඕකම නෙමෙයි නෝනා. ඕකින්ද කොච්චර අංශභාගය හදාගෙන තියෙනවද? මැරිච්ච මිනිස්සුන් ඉතින් මෙහෙ ඉන්නේ නැහනේ. මැරලා තියෙනවද කොච්චර? ඔය තරුණ අයට සෑහෙන බලපෑව අවුරුදු 40 45 කට්ටියට. ඉතින් ඒකේ අර ස්පයික් ප්‍රෝටීන් කියලා විසක් තියෙනවනේ. පොළොන් විසක් වගේ එකක්. ඒකෙන් දැන් ඒක කොරෝනා වෛරස් එකෙත් තියෙනවා. ඔය කොරෝනා වෛරස් එක ඇඟට ගියාම ඇඟ ඇතුලේ ලේ කැටි හැදෙනවා. ඕක තමයි ප්‍රශ්නේ. දැන් මේ ලෝකේ ඉන්නවා නෝන ಜಾති දෙකක් ඔය ලේවල ගෲප් තියෙනවනේ ගොඩක්. එක කොටසක් තමයි ලේ තුනී කට්ටිය. තව කොටසක් තමයි ලේ ඝනකම් කට්ටිය. ඔය ලේ ඝනකම් කට්ටියට ඒ කොරෝනා හැදුනත් මාරාන්තික වෙනවා. ඇයි තව ලේ ඝනකම් වෙනවනේ. ලේ තුනී කට්ටියට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඔය ඉන්ජෙක්ෂන් එක ගිහුවම හැමෝම මැරුන්නේ නැහැ, ලෙඩුන්නේ නැහනේ. ලේ තුනී කට්ටියට කිසිම ප්‍රශ්නයක් නැහැ. ලේ ඝනකම් කට්ටියට තමයි ඔක්කොම ඉතින් ඔයාගේ ලේ ඝනකම්. ලේ ඝනකම් කට්ටිය ඉතින් ඔය ඒගොල්ලෝ තමයි ස්ප්‍රින් පෙත්තක් අමාරක් බොන්න. එහෙම නැත්නම් කරපින් සතියකට දවසක් දෙකක් කරපින් චොකොල කැඳ ටිකක් බොන්න ඕන. යකිනාරං කොල කැඳ. දැන් අපේ වගේ ඖෂධයක් ගියපු ගමන් ඔක්කොම ලේ තුනී වෙනවා. ඔයවත් අපේ වගේ ඖෂධයක් නිකන් ගෑවු වෙනකොට උනත් ආයි ලේකට ඉඳන් හැදෙන්නේ නැහැ. ලේ ඔක්කොම ඒවා ගානට ප්‍රමිතියට ගන්නවා. දැන් ඔය ලේ හදන්නේ අපේ හිබ්බොන් එකෙන්නේ. එතනනේ ඔක්කොම ජාන ඔය අපි කියන්නේ DNA RNA හැදෙන්නේ. ඒ වෙන්නේ ඔය හිමොග්ලෝබින් ලෙවල් එක, ප්ලේට්ලට් ලෙවල් එක ඔක්කොම හදන්නේ ඒගොල්ලෝ තමයි. ඒ අපේ DNA RNA වල තියෙන රෙකෝඩ් එක අනුව තමයි ඒක හැදෙන්නේ. ඉතින් ඒව අඩු වැඩි වෙනවා සමහරුන්ගේ වස විස ගිහිල්ලා වෙනවා. ඒව ආයෙ නැවත රීසෙට් කරන්න පුළුවන් ඖෂධයක් මේක. ඔයාට ඒක ගල්ලා බලන්න ප්‍රතිකාරය. එතකොට ඔයාට වෙනස තේරෙයි. මුල් ප්‍රතිකාරය ඉඳන් ලොකු සහනයක් දෙන්නේ. දැන් ධනි සමහරවද වැඩියෙන් තියෙන්නේ. ධනි සමහරවට හේතුව තමයි නෝන මෙන්න මෙහෙන් එන බලනහර දෙක තියෙනවනේ. මේ බලනහරේ මේක යකඩ කූර වගේ තියෙන්න ඕන. ඔයාගේ මේ මෙතන ඉඳන් දුර්වලයි. එතකොට හිසේ ඉඳන් එන බර ධනිස්සට දරා ගන්න බැයි දෙන්නෙක් කරන වැඩ මෙයාට තනියෙන් කරන්න වෙලා. දැන් ධනිස්ස දැන් තරුණ ළමයි දඩ බඩ ගාලා හොඳට කස ගාලා යන්නේ මේ නහර ශක්තිය හින්දා.
දැන් වයසක කෙනෙක් යනකොට දැන් පිටිපස්සෙන් බලන්න පුළුවන් මට නම් තේරෙනවා. වයසක කෙනෙක්ද කොල්ලෙක්ද තරුණ කෙනෙක් කෙල්ලෙක්ද කියලා. මොකද හේතුව යන විදියෙන් කියනවා. ඒ කියන්නේ මේ නාර හොඳට ශක්තිමත් නම් ආයේ නෑ. එතකොට දැන් දුර්වල අය තමයි පැද්දි වැඩි කිවි නේද? කැරකි එහෙම යන්නේ ඒගොල්ලෝ තමයි. අරගොල්ලෝ ටක් ගාලා. ඒ ඔයාගෙත් මේ කාලයක් තිස්සේ මේකෙත් මේ වැදිලා තියෙන හොඳ නේ දුර්වලදී. කාලයක් තිස්සේ ඔයාගෙත් මේ නහර දුර්වල වෙලා තියෙනවා. දැන් මෙහෙමයි ඔය නහර තුමඩියෙන් පාල දුර්වල වුණොත් ජීවිතේට ලොකු හානියක් වෙන්නේ නැහැ. සමහරුන්ගේ නෝනම් මැදාරිය දුර්වල වුණාම හදවතට පපුවට යන ස්නායු දුර්වල වෙනවානේ. එතකොට මොලේ දන්නේ හදවතේ වැඩ කෙරුවව කොහමද බඩවැල් වල වැඩ කෙරුවව කොහමද වකුගඩුවම හරිදෙනෙත් එහෙමයි. වකුගඩුව වල වැඩ කෙරුවව කොහමද ඒව දන්නේ නැහැ මොලේ. එතකොට ඒව දුර්වල වෙනවා. දැන් ඒ හරිය ඔයාගේ sannivedana මේ කට්ටලේ එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ sannivedana කට්ටලේ ප්‍රශ්නේ තියෙන්නේ බඩේ තියෙනවා ටික. හાર્ට් එක පැත්තේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වයසට එන දුර්වලතාවයක් වෙයි තියෙන්නේ පොඩි. ඔයාගේ තියෙන්නේ හෝමෝන හදන එකත් පිටුට ගන්න. අපිට මෙතන තියෙන ප්‍රශ්නයක්. මේක පොඩි කාලේ වැටිච්ච එකක්ද මොනවද දන්නේ. එතනයි ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය. ඒ නිසා ඕවර්හීට් වෙන හින්දා තුනටිය කියලා තියෙනවා. තුනටිය ඕවර්හීට් වුණ හින්දා කකුල් දෙක ගිහිල්ලා තියෙනවා. මේක තමයි වෙලා තියෙන්නේ. අපි බලමු ප්‍රතිකාර කළා. ඔයාට ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්. මේවා අපිට මේ කටින් කියලා වැඩ නැහැ. ඒක අත්දැකීම දැනගන්න ඕන. ආවා කෙනෙකුට තමයි ඒක තේරෙන්නේ. මේ බෙදිලා මේ කාෆ් එකට මේ හරිය අපි කියන්නේ දෙවෙනි හදවත කියලා. මොකද දන්නවද නෝන දැන් හදවතෙන් මේ පල්ලයට එන ලේ ටික උඩට පොම්ප් කරලා යවන්න මේ කාෆ් එක හොඳට බලවත් වෙන්න ඕන. එහෙම නැති වුණොත් උඩට යන දැන් අපේ බේත් වලින් ඒකත් කරනවා. නෝනට පුළුවන් බලා ගන්න මේ බේත හරියද? ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් මේ සම්බන්ධව දැන් මොලේ දින කෙනෙකුට මම ඕවා කියනවා. දැන් මම උනත් නෝන තෙල් වඩිය හදලා බලන්නේ කොහොමද දන්නවද තෙල් වඩිය වැඩ කරනවද කියලා. සංජීවනි හැම වෙලේ සංජීවනි කොලේ නිකන් වතුරට දැම්මත් දඟලනවානේ. ඒ දැඟලිල්ල තියෙන්න ඕන තෙල් වඩි. හරිද? තෙල් වඩි හදලා මම කරන්නේ ෂර්ට් එක නැතුව ඇඳේ හාන්ස් වෙලා ඉන්න කොට දෙකක් තුනක් දාලා. මෙන්න මෙතන බලන්න. දැන් මම නම් ඉතින් එතන බල ඉන්නේ මෙතන නිකන් බලනකොට ඕගොල්ලන්ට මේ ටික නිකන් හුස්ම උඩට යනවා විතරනේ පේන්නේ. ඊට පස්සේ ඔයා ගන්න තෙල් ටික. මෙතන ගන්න තෙල් ටික. යාලා බලන්න. එක විදියට දඟලනවා. ඒ කියන්නේ අර සංජීවනී පවර් එක ඇවිල්ලා මේ සෛල එයාප්පයර් කරනවා. ඉතින් ඒ වගේ තමයි කකුලක ගෑව කකුලේ නම් සාමාන්‍ය පේන්නේ අපි බැලුවට. හැබැයි ඉතින් සාමාන්‍ය සූක්ෂම විදියට බැලුවොත් ඒත් පේනවා. දැන් මේ අතේ වුණත් සූක්ෂම විදියට බැලුවොත් තේරෙනවා මෙහෙම උඩයට යනවා දඟලනවා. එතකොට එක අතක ගා මසාජ් වෙනවා එයා තනියම මසාජ් වෙනවා නෙමෙයි ඇතුළේ රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාත්මක කරනවා සෛල රිපෙයාර් කරනවා මසාජ් වීමක්ම නෙමෙයි. එයා ඇතුලේ සම්පූර්ණ වැඩ රිපෙයාර් එක දෙනවා. ඒ කියන්නේ සෛල නාර ස්නායු ඔක්කොම ටික ආයි අලුතෙන්ම නිෂ්පාදනය කරනවා. ඒ හැම එතකොට අපි හිතමු දැන් කාලයක් තිස්සේ රුධිරේ වැඩ කරන්නේ නැතුව තිබුණයි කියලා මොකක් හරි අවහිරතාවයකට. ඒ සම්පූර්ණ එයා ඊට පස්සේ ඒක ක්ලීන් කරනවා. ක්ලීන් කරලා හදනවා. නැත්තම් මේ වගේ ඖෂධයක් ඒ වගේම දැන් ඔය ඩෙන්ගු වලට එහෙම ඩෙන්ගු චිකන් ගුන්යා ගාලා බලන්න කොන්දේ පල්ලේ දවසෙන් ප්ලේට්ලට් උඩ යනවා. දැන් ටක් ගාලා නැගිටින්න බලන්න. මොන බලන්න නැගිටින්න බලන්න පුරන්න. දැන් බලන්න ඔය පුටු අල්ල ගන්නකො මම ළමයා පුටු අල්ල ගන්න. මම ළමයා පුටු අල්ල ගන්න. ඔයා නැගිටින්න බය නැතුව නැගිටින්න. දැන් මේ පුටුවේ ඇහිල්ල ඉඳ ගන්න ටක් ගාලා. නිකන් මට පොඩි ටෙස්ට් එකක් කරන්න. එන්න බලන්න ටක් ගාලා. වෙනද අල්ලගෙන දාවි. ඔය අල්ලගෙන දැවිද්දවන්නේ යාව. එන්න බලන්න. එන්න මේ පුටුවේ ඉඳගෙන මට පොඩි ටෙස්ට් රන් එකක් දෙන්න ඕන. ටෙස්ට් රන් වාහනයක් ඇදුවා ටෙස්ට් කරලා බලනවනේ. ඉඳ ගන්න ඕකේ. බලන්න. හරියට හරි. දැන් අත් දෙකේ සපෝට් එක නැතුව නැගිටින්න බලන්න. උන් try එකක් දෙන්න බෑ. පස්සට යන්නේ නැහැ. පස්ස විදුරුව තියෙන. දැන් පුරුදු වෙලානේ ඔය මේ අල්ලන්නේ නැතුව නැගිටින්න බෑ. කකුල දෙම තියෙන. ඒක දෙන්න නැගිටින්න. අත් දෙකේ සපෝට් එක නැගිටින්න. එකපාරින් නැගිට්ටනේ. අර අරගෙන නැගිට්ටනේ. දැන් පහසුවක් දැනෙනවා. ඔක ගානකොට මාසයක් දෙකක් ඔයා කස ගාලා ඇවිදී. මං කිව්වා 40 ගානට ගන්න පුළුවන්. මාස දෙකක් විතර ප්‍රතිකාර කරන දැන් වෙනස තේරෙන්නේ